ඔන්න අද ගොඩාක් මට WhatsApp message දාපු කස්ටමර්ස්ලට තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ විශේෂයෙන්ම. මොකද ගොඩක් කස්ටමර්ස්ලා හිතන් ඉන්නවා අර මම මීට කලින් මේ වගේ ෆ්‍රොක් එකක් මම ඩිසයින් කරලා දැම්ම පේජ් එකේ නිල් පාට ෆ්‍රොක් එකක් ඒකේ යට බෝඩර් ඩිසයින් එකක් ගිහින් තියෙනවා. ඉතින් එයාලා හිතන්නේ ඒ ෆ්‍රොක් එක ඒ විදියට ඩිසයින් කරොත් තමයි ලස්සන බෝඩර් මැටීරියල් එකෙන්ම මේ ෆ්‍රොක් එක ඩිසයින් කරන්න ඕන කියලා එයාලා හිතන්නේ. ඒකයි මට මෙසේජ් දාලා අහලා තියෙන්නේ. ඒකින් මැටීරියල් හොයාගන්න බෑ. ඒකෙන්මද මහන්න ඕන නැත්නම් වෙන මැටීරියල් එකකින් මේ ෆ්‍රොක් එක ඩිසයින් එක ගැලපෙනවද කියලා තමයි අහලා තියෙන්නේ. ඉතින් මම ඔයාලට ඇත්තටම මේක ගේන්න හිතුවේත් ඒකයි ඕනම මැටීරියල් එකකින් ෆ්‍රොක් එක ලස්සනයි. ඒ ෆ්‍රොක් එක ඩිසයින් කරන්න පුළුවන් ඔයාලට කැමති මැටීරියල් එකකින්. හැබැයි ඒකට කඩා හැලෙන මැටීරියල් එකක් ඔයාලා ගන්න ඕන. දැන් මේකට ටිකක් කඩා හැලෙන්නේ නැති ඝනකම් මැටීරියල් එකක් ගත්තොත් ඔයාලගේ මහත බව ටිකක් වැඩි වෙන්න පෙන්නනවා. ඒ නිසා ඔයාලා පුළුවන් තරම් මැටීරියල් එක ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕන. ටිකක් කඩා හැලෙන මැටීරියල් එකකින් සොෆ්ට් මැටීරියල් එකකින් කරන්න. ඒ කියන්නේ මැටීරියල් එකේ සොෆ්ට් එක වැඩි වෙන තරමට ඔයාලට මේ ෆ්‍රොක් එක ලස්සනට කරගන්න පුළුවන්. මොකද ෆ්‍රොක් එක අර කඩා හැලෙන ගතියක් තියෙන්න ඕන නැත්නම් පහලට. මොකද ඔයාලගේ මහත බව වැඩියෙන් පේනව නැත්නම් මේ ෆ්‍රොක් එකට. මොකද මේක ෆෙයාඩ් ෆ්‍රොක් එකක්. උඩ සිටම ෆෙයාඩ් එක තමයි මේ ෆ්‍රොක් එකේ තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මම මේක ඉරි ඩිසයින් එකකින් තමයි කරලා තියෙන්නේ. ඇත්තටම ගොඩාක්ම ලස්සනයි ඉරි ඩිසයින් එකෙන් කරාම. මොකද අර ඉරි ටික අපි ෆෙයාඩ් එක ගත්තම හරහට තමයි හරස් අතට තමයි ඒකේ ෆෙයාඩ් එක කැපෙන්නේ. ඉතින් ගොඩාක්ම ලස්සනයි ඉරි ඩිසයින් එකත්. මේකට බෝඩර් මැටීරියල් එක සහ ඉරි ඩිසයින් එක කොටු ඩිසයින් එක ඔයාලට පුළුවන් කරන්න. මේකට මම කලින් ඔයාලට වීඩියෝස් වල කිව්වේ මේකට ගැලපෙන්නේ නැත්තේ ඝනකම් මැටීරියල් එකක් පමණයි. කිසිම ඝනකම් මැටීරියල් එකකින් මේ ෆ්‍රොක් එක මහන්න එපා. එතකොට ඔයාලට මේකේ ගොඩාක් මහතට පේනවා. මොකද ෆෙයාඩ් එකක් තමයි අපි මේකේ ෆ්‍රොක් එකට ඩිසයින් එකට අරන් තියෙන්නේ. ඉතින් හරි පහසු ෆ්‍රොක් එකක් මේක දිගට මහන්න. කොටද මේ ෆ්‍රොක් එක කොට ෆ්‍රොක් එක එච්චර ලස්සනක් එන්නේ නැහැ. ඒ නිසා ඔයාලා දිගට තමයි ෆ්‍රොක් එක මහ ගන්න ඕන. ඉතින් හරිම ලස්සන ෆ්‍රොක් එකක්. ඔයාලට තිබිච්ච ගැටලුවක් ඔන්න මම විසඳුවේ. ඔයාලා ගොඩාක් දෙනෙක් මට WhatsApp message දාලා අහලා තිබුණා. ඉතින් එයාලා මේක බලනවා නම් හොඳයි. ඔයාලට දැනගන්න පුළුවන් මේ ෆ්‍රොක් එක කොහොමද මහගන්නේ කියලා.